හෙලෝ යාළුවනි ඔන්න අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම වීඩියෝ එඩිටින් ඇප් එකක්. ඉතින් මේ ඇප් එකේ නම තමයි UCut. ඉතින් ඔයාලා සමහරවිට දන්නවත් ඇති දන්නවත් නැතු ඇති. ඉතින් ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ UCut ඇප් එක ගැන. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ඔයාලා දන්නවා ඇති. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඇප් එක ඕපන් කරගන්න මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරලා මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරනවා. ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට new project ගිහිල්ලා තමන්ට කැමති වීඩියෝ එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් මම දැන් නිකන් ට්‍රේන් එකේ යන වීඩියෝ එකක් ගත්තා. නිකන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ විදිහට දාගන්නවා දැන් වීඩියෝ එක. වීඩියෝ එක දාගත්තට පස්සේ ඉස්සෙල්ලාම වීඩියෝ එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ ටච් කරනවා. ඊට පස්සේ තියෙනවා මේකේ සිස්ටම් ගොඩක්. ඒ කියන්නේ රිවර්ස් කරත හැකි. දැන් මම එක් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න ලෝඩින් එකක් යනවා. පොඩි වෙලාවක් ඉන්න වෙනවා. හරි ඔන්න විදිහට ක්ලිප් රිවර්සල් ඔන්න විදිහෙන් බලා ගන්න පුළුවන්. හරිද? අන්මූව් කරත හැකි. එතකොට සද්දය ඇහෙන්නේ නැහැ. එතකොට බලපුවාන් නිකන් අර මියුසික් එකක් දාලා ලස්සනට එඩිට් කරලා නිකන් වදනක් ඔය උඩින් දාලා අර TikTok එකේ තියෙන්නේ වදන් දාලා නිකන් එහෙම සීන් එකක් අන්න විතර හදත හැකි. ඔන්න YouTube එකට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරත හැකි. තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ආයෙ තියෙනවා රොටේට් කරත හැකි, ෆ්‍රීස් කරත හැකි, වොයිස් චේන්ජ් කරත හැකි. එන වොයිස් චේන්ජ් කරාම මෑන් එකේ තියෙනවා, වුමන් තියෙනවා, චයිල්ඩ් තියෙනවා, මොන්ස්ටර් තියෙනවා, රොබොට් තියෙනවා. තමන්ට කැමති විදිහට තමන්ගේ වොයිස් එක චේන්ජ් කරන්න පුළුවන්. ආයෙ තියෙනවා රීප්ලේස්. ඒ කියන්නේ නැවත මේ ඉමේජ් එක වැරදි නම් වෙන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ආයෙ තියෙනවා ඔපැසිටි එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ දැන් මම ඔයාලට පෙන්නන්න දැන් බින්දුවට දැම්මම ඇක්චුලිම බ්ලා වෙනවා. හරි ඒ කියන්නේ පේන බ්ලා වෙන්න ඕනේ. එක්ක පේන්නේ නැති වෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමන්ට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්න මේ බින්දුවට දැම්මම බ්ලා වෙනවා. හරි තමන්ට කැමති විදිහට ඔපැසිටි එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඉතින් ඔපැසිටි මොකක්ද කියලා. පික්සල් ලැබ් එහෙම යූස් කරන අය දන්නවා ඔපැසිටි කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඊට පස්සේ කොපි කරද ඒ වීඩියෝ එක. ඒ කියන්නේ මෙතනට නැවත මෙන්න මෙතන මේන් ට්‍රැක් එකට මේ වගේ වීඩියෝ එකක් නැවත කොපි කරලා දාන්න පුළුවන්. ආය ක්‍රොප් කරත හැකි. ඒ කියන්නේ තමන්ට කැමති සයිස් එකට දැන් Instagram දානවා නම් 1.1කට දාත හැකි, 4.5ට දාත හැකි, 16.9ට දාත හැකි. ඒ කියන්නේ YouTube, TikTok 9.16 තමන්ට කැමති විදිහට දාගත හැකි. 1.2 21.9 ඔන්න විදිහට කැමති විදිහට දාගන්න පුළුවන්. හරිද? ඉතින් මම ඔයාලට කියනවා මේක series free කියලා. සමහරක් කිව්වොත් තියෙනවා ඒවා pro. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය නම් විතර ඒවා යූස් කරන්න පුළුවන්. නැත්නම් මේ free ඒවාම ලස්සනට වීඩියෝ quality විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා අපිට copy බැලුවා, crop බැලුවා, animation වල ගියාම ඔයාලට පේනවා CapCut එක වගේම සුපිරිම කැටගරි කරලා හොඳම ඇනිමේෂන් තියෙනවා. ඒ කියන්නේ ෆේඩින් ඔන්න විදිහට දැම්මා ෆේඩ් වෙලා ඉන්න තමන්ට කැමති විදිහට ටයිම් එක ඇඩ්ජස්ට්මන්ට් කරලා දෙයි. ඒ කියන්නේ අවුට් කියන්නේ පේන්නේ නැතිලා යන්නේ. කොම්බෝ කියන්නේ ඔන්න ඔය විදිහට දැන් ඔන්න ඔයාලට මෙන්න මේක නිකන් කැරකිලා වගේ ඉන්නේ. ලූප් වෙන්න දාතේ නිකන් කරගෙනවා වගේ. අන්න ඔය විදිහට තමන්ට කැමති විදිහට රේට් කරලා ඇඩ්ජස්ට්මන්ට් කරලා ලයින් එකට වීඩියෝ එක ක්වොලිටි එක සුපිරියට හදාගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට කැමති විදිහට හදාගත්තට පස්සේ මෙන්න කැරට් අයිකන් එක ක්ලික් කරන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කැප්ෂන්ස් වලට ගියාම unlock 1 minute. ඒ කියන්නේ ඇඩ් එකක් බලලා තමයි මේක unlock කරගන්න ඕනේ. නැත්තම් free trial එකකදී full experience එකත් එක්ක premium ගත්තා. ප්‍රීමියම් ගන්න මේක රුපියල් 2153යි
1 month එක මං කියවනේ ප්‍රීමියම් ගන්න ඕනම කට්ටිය ගන්න නැත්තම් ෆ්‍රී එකේ සුපිරියටම එඩිට් කරන්න පුළුවන්. ලැන්ග්වේජ් එක තියෙනවා ඉංග්‍රීසි සිංහල නෑ මේකේ ඒකින්ද ඔයාලා ඉංග්‍රීසි දන්නවා යන්නේ විදිහට ලැන්ග්වේජ් එක සෙලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ඇඩ් එකක් ප්ලේ කරනවා කැප්ෂන් හදාගන්නවා ඇඩ් එකක් අන්ලොක් කියන එක බලලා ඇඩ් එකක් බලලා ඒක අන්ලොක් කරනවා. ඊට පස්සේ තියෙනවා ඕලම් එක. ඒ කියන්නේ මේක 100% දාලා හරි 100 200 අතයි සුපිරිම ඕලම් එක සුපිරිම වැඩි කරතේ. ඉතින් ස්පීඩ් එක දාතේ ඔන්න විදිහට කරත හැකි. ඔයාලට පුළුවන් තමන්ට කැමතිට හදාගන්න කැප්ෂන්ස් වල හරි වොලම් හරි ස්පීඩ්. ඉතින් මේ ස්ප්ලිට් තියනවා. ඒ කියන්නේ මෙන්න දැන් ඔයාලට දැන් මේ කොටස ඕනේ මේ කොටස ඕනේ නැහැ වගේ හිතනවා නම් ඒකට ඉරක් කරලා හදදයි. නැත්තම් නිකන් අර මීම් එකක් ඔය දානවනේ මැරි අන්න විදිහට ස්ප්ලිට් කරලා මීම් එකට අදාලා මේක අදාලා රීප්ලේස් කරලා මෙන්න රීප්ලේස් කරලා තමන්ට අදාළ මීම් එක දාලා එතන ලස්සන මීම් එකක් කට් කරත හැකි. ඉතින් ඒක ඕනේ නැහැ වගේ හිතනවා මෙන්න මෙතන ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒක ඇල්ල අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔයාලට ස්පීඩ් හරි ප්‍රින්ට් කරත හැකි. ඒ කියන්නේ දැන් මෙතනින් අන්න විදිහට මේ උඩ පෙන්නන ඔයාලා කරන්න ඕන දේ මෙන්න මේ විදිහට තමන්ට කැමති ප්‍රමාණය විතරක් ඇඩ් කරත හැකි. ඒ කියන්නේ කට් කරත හැකි වීඩියෝ එක ඔන්න විදිහට ඇඩ් කරලා මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක දන්නවත් ඇති නොදන්නවත් ඇති දන්න කට්ටිය ඉතින් මේ වීඩියෝ බලන්න ඕනේ නෑ. කැමති අයට ඉතින් මේක බලලා වීඩියෝ එක එඩිට් කරන ගේමක් දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට ඕන නම් නැවත වීඩියෝ එකක් ඇඩ් කරත හැකි. ස්ටිකර් ඕන නම් තියෙනවා තමයි කීපෑඩ් එකේ තියෙන ඒවම තමයි තියෙන්නේ. නැත්තම් ඉතින් GIF තියෙනවා. GIF නම් ඇඩ් කරගන්න ඕනේ නැහැ. ඕන නම් ඇඩ් කරන්න පුළුවන්. ස්ටිකර් තියෙනවා import photo. තමන්ට අවශ්‍ය ෆොටෝ එක දාලා ස්ටිකර් එක හදා ගන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහට මේවා කරලා තිනවා එඩිට් කරලා ෆොටෝ ටිකක් තිනවා ඇඩ්ජස්ට්මන්ට් වලට ගියාම සිලෙක්ට් ස්ටිකර් තමන්ට කැමති නම් ස්ටිකර් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? දැන් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් මේකේ. සිංහලෙන් ටයිප් කරගන්න කියන්නේ මේ ෆොන්ට් වලට නම් බෑ ඉතින්. හරිද? ඉංග්‍රීසි ෆොන්ට් නේ තියෙන්නේ. ඒවට බෑ. ඒවට ටයිප් වෙන්නේ ඉතින් ඉංග්‍රීසියෙන්ම තමයි. දැන් සිංහලෙන් ටයිප් කළා මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට තියෙන්නේ import your fonts කියන එක ක්ලික් කරලා දැන් මම මේවා කරලා පෙන්නන්නම් ඔයාලට. දැන් මම ගැමුණු ෆොන්ට් එක ගන්න පොඩ්ඩක් ඉන්න. මෙන්න ගැමුණු ෆොන්ට් එක ගත්තා. හරිද? දැන් ඔයාලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් ඒ විදිහට ගැමුණු ෆොන්ට් එක ගත්තට පස්සේ මම නැවතත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් මම දැන් ලැන්ග්වේජ් එක මාරු කරනවා සිංහල වලට. ඉතින් මම ගාලා පෙන්නන්නම් අලුත් කියලා සාම්පල් එකක් විදිහට. ඊට පස්සේ ෆොන්ට් එකට ගියා මෙන්න UN ගැමුණු ෆොන්ට් එක සිලෙක්ට් කරගත්තට ඔන්න සුපිරියටම අපේ ෆොන්ට් එක ඇඩ් වෙලා තියෙන්නේ. කලර්ස් දාගන්න ඕන නම් මුන්න කැමති විදිහට ග්‍රේඩියන්ට් කරලා පිය කළාම එක ඒවා තියෙනවා. ඉතින් මොන විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අම්මලසි මේකේ තියෙනවා ඇනිමේෂන්. හරිද? තියෙන්නේ අම්මෝ මේක සුපර් එඩිට් කරන්න පුළුවන්. ඉතින් උන්වල පේනවනේ. කරගලා ඉන්නවාගේ දැම්මා නිකන් සාම්පල් එකක් විදිහට ටයිම් ලයින් එකට ඇදලා
කැමති විදිහට ඒකට ඇඩ්ජස්ට් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඇඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ තව එකක් ඇඩ් කර ගන්න පුළුවන් ඕන නම් ඒ විදිහට කරගත්තට පස්සේ තමන්ට අවසානට වීඩියෝ එක තව එකක් තියෙනවා වලට කියලා දෙන්න බැරුණා. අර ෆ්ලිප් එක පෙන්වන්නේ මං අර වීඩියෝ එක මේව කරන එක. ඒක රොටේට් කරතෑකි ඕල මේ පෙන්වනවා රෙකෝඩ් කරන්න පුළුවන් වොයිස් එක. ඒ කියන්නේ වීඩියෝ එක යනවා ගමන් රෙකෝඩ් කරන්න පුළුවන්. නැත්නම් තව තියෙනවා VG කියලා. ඒ කියන්නේ YouTube එකට අප්ලෝඩ් කරනවා මෙන්න මේ විදිහට. හරිද? නිකන් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලා වෙලා වීඩියෝ එක නිකන් පේන්න වගේ තේරුණා. අන්නේ විදිහට හදදෑකි TikTok එකට දාන්න නම් එහෙමයි. කලර් එක වෙනස් කර දෑකි. ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. ස්ටිකර්, ටෙක්ස්ට්, ඉෆෙක්ට්, ෆිල්ටර්, මියුසික්, ට්‍රිම් කියන්නේ කට්. ඒ කියන්නේ වීඩියෝ එක අනවශ්‍ය කැලේ තියෙනවා නම් අයින් කරන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට සුපිරියම් වීඩියෝ එක එඩිට් කරගත්තට පස්සේ තියෙන්නේ වාට වීඩියෝ එක සේව් කරගන්න. ඉතින් මේ උඩම තියෙන සේව් බටන් එක ක්ලික් කරලා තමන්ට අවශ්‍ය ක්වොලිටි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. 4K දානවා නම් 4K දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ෆ්‍රේම් රේට් එක ක්වොලිටි එක ලස්සනට දාලා සුපිරියටම එඩිට් කළා වීඩියෝ එක වගේ ඉමේජ් ෆෝල්ඩර් එකටම ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඉතින් ඔන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕනේ. එතකොට තමයි මට නැවතත් වීඩියෝ එකක් දාන්න හිතෙන්නේ. අනිවාර්යෙන් like එකකුත් දාන්න. ඊට පස්සේ මේ වගේ වීඩියෝ හැමදාම දානවා. ඒ කියන්නේ ඔයාලා subscribe කරන තරමට තමයි මටත් නිකන් motivation වෙනයි. අන්න ඒ විදිහට motivation වුණාට පස්සේ තමයි මම වීඩියෝ එකක් දාන්නේ නැවත. ඊට පස්සේ like එකකුත් දාලා ඉතින් මට sub එකක් දෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. හැමෝම හොනින් ඉන්න.